හායි ළමයි ඉතින් කොහොමද මං හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා. මේ අපි දවසක් අපේ බබත් එක්ක බීච් එකට ගියපු දවසක අපි ගනිපු ලස්සන වීඩියෝ එකක්. ඉතින් මං හිතුවා ඒ ලස්සන වීඩියෝ එක ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මම මේ වගේ උදේට කන්න බර්ගර් ටිකක් ගෙදරදිම හදාගෙන ආවා. දැන් මේ බර්ගර් ඊට පස්සේ එක කෑම බීම ටික තියලා මට ලස්සන ෆොටෝ එකක් ගන්නත් හිතුණා. ඉතින් අර පික්නික් එකක් ගියාම අපි ලස්සනට ඔක්කොම ටික ඇරේන්ජ් කරලා ගන්න. ඒ වුණාට ඉතින් එහෙම ගන්නකම් අපේ පොඩි බබා ඉන්නේ නෑනේ. එයා තාම චූටිනේ. එයාට තේරෙන්නේ නෑ. ඒ නිසා ඉතින් එයාට කැමති දෙයක් අරගෙන කන්න කියලා මං කිව්වා. ඔන්න අපි කන අතරේ පුංචි කකුළු පැටියෙක්ව දැක්කා. මේ ඉන්නේ එයා. අපි එයාව අතට අරගෙන බබාට පෙන්නුවා. ඉතින් මේ තියෙන්නේ පානදුර බීච් එක. මං කොට්ටාවේ ඉඳලා පානදුරට එන්නේ ඇයි කියලා සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතයි. මොකද මේ පැයක්ම ට්‍රැවල් කරන්න තියෙනවා. ඉතින් මේ මෙතන වැඩිය සෙනග නැහැ. ඒ නිසා නිදහසේ එහෙඳුවල පැනලා ඉන්න පුළුවන් නිසා තමයි අපි ඉස්සර ඉඳලම පානදුරට එන්නේ. බීච් එකට යන්න ඕන කියලා හිතුනම සෙනග නෑ කියනවටත් වඩා ගොඩාක් සෙනග ඉන්න දවස් නැතුවම නෙමෙයි. මෙතන ගොඩක් ඉඩ තියෙනවනේ. ඒ නිසා කවදාවත් මේ සෙනගක් හිටියත් සෙනග ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. මොකද ගොඩාක් ඉඩ තියෙනවා. ඕන තරම් දුවන්න, පනින්න, නටන්න ඕනම දෙයක් කරන්න. මෙන්න මෙයාට පණ තියෙනවා ළමයි. මම මේ අතේ තියන් ඉන්නේ. ඒක නිසා බබාට පෙන්නන්න අතට ගත්තේ. කොච්චර ලොකු වුණත් ඕනම කෙනෙක් මුහුදක් ළඟට ආවම පොඩි ළමෙක් වගේනේ. මම මේ කියන කතාවට මේ බලන ඔයත් අනිවාර්යෙන්ම එකඟ වෙයි. මුහුද කියන්නේ මං ආසම තැනක්. ඕනම තැනක ඕනම වෙලාවක මම බීච් යන්න ආසයි. ඉතින් ඒ යන හැම වෙලාවකම මාර විදියට අපිව රිලැක්ස් වෙනවා. ඒක ඔයාට දැනිලා ඇති. ඔයා ගියපු හැම දවසකම මම බීච් එකට යන හැම දවසකම වගේ මේ වගේ අත් දෙක දිගට අඳින්න try කරනවා. මොකද මේ එහෙම නොවුනොත් අපි ගෙදර ආවම අපේ අත් දෙකයි බෙල්ලයි කළුම කළු පාට වෙනවා. මේ අත්දැකීම ඔයාට තියෙනවා ඇති. ඉතින් ඒ නිසා මේ මං ගොඩක් වෙලාවට try කරනවා අත් දෙක දිගට ඇඳගෙන යන්න. බබා නම් ඉතින් අද වෙනමම ලෝකෙක ඉන්නේ. එයා යාටම දේවල් හදාගෙන කතන්දර හදාගෙන තනියම කතා කර කර තමයි දැන් අද මේ බීච් එකේ ඉන්නේ. බබාගේ කැප් එක ගේන්නත් අමතක වුණා. තාත්තගේ කැප් එක දාගෙන තමයි ඉන්නේ. මං ඉතින් ඒ බබාව බලා ගන්න ගමන් මේ වගේ ලස්සන සිප්පි කටු අහුලා ගත්තා. ඊට පස්සේ උන අපේ බබා ලස්සන මේ කාසල් එකක් හැදුවා කියලා. එයා කියනවා මේ රැල්ලා ගොඩට ඇවිල්ලා හේදිලා ගියාම කාසල් එක නානවා කියලා. මෙයාගේ හුරතල් කතා ඉඳලා ඔන්න මං එයාව අරගෙන චුට්ටක් වතුරට ආවා. එයා ටිකක් වතුරට ගියාම ටිකක් බයයි. අර බීච් එකේ ඉන්නවා වගේ නෙමෙයි. ඒ වුණාට ඉතින් එයාව වතුරට හුරු කරන්න ඕන නිසා මේ විදිහට මං අරගෙන යනවා. අපි දැන් ගොඩාක් මේ වෙනකොට පැයකට වැඩිය මේ බීච් එකේ හිටියා. දැන් නම් ගොඩක් අවුව සැරයි. අපි උදෙන්මනේ ආවේ. උදෙන් ආපු නිසා චුට්ටක් වෙලා ෂේප් එකේ ඉන්න පුළුවන් වුණා. ඉතින් දැන් බබාට යන් කියලා කිව්වට යන්නේ නැහැ. එයා දැන් ඔන්න මාත් එක්ක බීච් එකට එනවා. ආයි තාත්තා වරන් වතුරට යනවා. ඉතින් කොහොමදත් මෙයා එන්න කැමති නැහැ. ඉන්නම ඕනේ කියනවා. බබා එකාවම ඕම තමයි ගෙදර යන් කිව්වට එන්නෙම නෑ. ඉතින් මං එයාලා එනකම් වාඩි වෙලා බලාගෙන ඉන්නවා.
එහෙම වාඩි වෙලා ඉන්න ගමන් ඉතින් මට ටයිම් ලැප්ස් එකක් ගන්නත් හිතුණා. මේ තියෙන මං ටයිම් ලැප්ස් කරපු වීඩියෝ එක මට පස්සේ බලද්දි හිතුණා අපරාධේ මට කලින් ඉඳලම ටයිම් ලැප්ස් එකක් කරන්න තිබ්බ කියලා. ඊට පස්සේ අපි යනකොටම ඔන්න ට්‍රේන් එකක් එනවා කියලා අනවුස් කරා. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මේ පානදුර බීච් එක කිට්ටුවම තමයි පානදුර ස්ටේෂන් එක තියෙන්නේ. ඉතින් දැන් තව ටිකකින් එනවා කියලා තමයි කිව්වේ. ඉතින් අපි ගිහින් වාඩි වෙලා හිටියා. බබා තාම මේ මොහොතේ මේ ට්‍රේන් එක දකින්නකන් එයා ඇත්ත ට්‍රේන් එකක් දැකලා තිබුණේ නැහැ. කොයි හරි යනකොට ඈත යනවා දැක්කට මෙහෙම ගොඩාක් ළඟට ට්‍රේන් එකක් දැකලා නැහැ. ඉතින් මේ ෆස්ට් ටයිම් තමයි එයා ගොඩාක් සමීපව ට්‍රේන් එකක් දකින්නේ. එයාගේ ආසම සෙල්ලම් බඩුව තමයි ට්‍රේන් එක. හැමදාම මේ ටොයිස් ගන්න ගියාම ට්‍රේන් ට්‍රැක් එකක් තමයි එයා ඉල්ලන්නේ. ඉතින් ඔන්න අද එයා පළවෙනි වතාවට ට්‍රේන් එකක් දකිනවා. එයා හරියට ආසාවෙන් බලන් ඉන්නවා. පුදුම වෙලා වගේ මෙච්චර ලොකු ට්‍රේන් තියෙනවද කියලා, මෙච්චර ලොකු ට්‍රැක් තියෙනවද කියලා අහනවා. ඉතින් අම තමයි. ඉතින් අද බීච් ගියපු දවස මේ විදිහට තමයි ඉවරුනේ. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්න. ආයි ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.